මල්ලිත් ඇක්සිඩන්ට් එකක් පාටම අමාරුලා දෙකගෙන ආවා ડોක්ටර් රත්නායක ඉතාම ඉක්මනින් මගේ මල්ලිට ප්‍රතිකාර කරලා ජීවිතේ බේරලා දුන්නා. අයබෝන් මගේ නම ආර්.සී. රෝමි. මම ඉන්නේ ගණේමුල්ලේ මේ බෝඩ් වෙලා ඉන්නේ මේ නුගේගොඩ. මේ නිතරම මම මෙහෙට එනවා බෙහෙත් කරන්න. මගේ මල්ලිත් ඇක්සිඩන්ට් එකලා එකපාරටම අමාරුලා 10 මාර්තර මෙහෙට එක්කගෙන ආවා ડોක්ටර් රත්නායක ඉතාම ඉක්මනින් මගේ මල්ලිට ප්‍රතිකාර කරලා ජීවිතේ බේරලා දුන්නා. අවුරුදු ගාණක් තිස්සේ මම මෙතනින් බෙහෙත් කරනවා. නාවින්න මෙඩිකෙයාර් හොස්පිටල් කියන්නේ රෝගීන්ට ඉතාම දෙවි කෙනෙක් වගේ පිළිහිට වෙන තැනක්. අපි බුදුන් දැක්කහා සමානයි. ડોක්ටර් රත්නායක සර්ට මම ගොඩක් ගරු කරනවා. මේ මගේ හිතවතුන් පවා මගේ යාළුවන් පවා අසනීපයක් කිව්වහම මම ඉක්මනට එක්කගෙන ඉන්නේ මෙතනට. මම මේ දැනුත් ආවේ මගේ නැන්දගේ පුතා නුවර ඉන්නේ. එයා මෙහි බෝඩ් වල රස්සාවක් කරන ඩ්‍රයිවිං කරන්නේ. ඉතින් කතා කරද්දිත් මට හරි දුකයි. ડોක්ටර්ට අපි ගොඩක් හරි ආදරෙයි. මේ මල්ලිව මන් දැන් එක්කගෙන ආවා. යාට අල්සර්ස් වැඩි වෙලා ගොඩක් අමාරුයි නියරෑ ඉඳලා හිටියේ. මෙතන ඉන්න මිසීලා පවා නර්ස්ලා හැමෝ කෙනෙක්ම ඉතාමත් ආදරෙන් අපිට සලකනවා. හැම රෝගියෙක්ටම ආදරෙන් සලකනවා. hina වෙලා කතා බහ කරලා ආදරේ දෙනවා. දෙවිවරු වගේ. ඉතින් ડોක්ටර් රත්නායක කියන්නේ මිහිපිට දෙවි කෙනෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. නිතරම මොන අසනීප වුණත් මෙතනට තමයි මං ඉන්නේ, කොහෙවත් යන්නේ. කවුරු හරි මගෙන් ඇහුවත් මං කියන්නේ මෙතන තමයි තියෙන එකම තැන කියලා. මට ඒක තමයි කියන්න තියෙන්නේ. ડોක්ටර්ට මම ප්‍රාර්ථනා කරන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙතන ඉන්න නර්ස්ලට හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. ડોක්ටර් රත්නායක කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක්. එච්චරයි මට කියන්න පුළුවන්.